අයිබෝ වේවා යාළුවනේ ඔන්න මම සුපිරි කැලයක් මැද්දේ ඉන්නේ. ඔයාලට වටේ පේන්නේ නැති පොඩ්ඩක් මේ දන්න කියන જાතියක් තියෙනවා මේ. වටෙන් පේන ඔලුවට උඩින් බලපහම පේනවා. ඉතින් මේකේ තියෙන සුපිරි කෑමක් ගැන කියන මතක දන්චූටි මතක දන්චූටි. අන්න ඒ වගේ අර මතකද ඒ කාලේ අපි ගාන යන්නන්ගේ දන් කඩන්න ටට්ටටටට් කියලා. අන්න ඒව කරන්න එපා. මේක දන් මේවා එනකොට නංගිලා එක්කන් යන්න එපා. එන කේස් හොඳේ. දන් කෑලි වල එනකොට මම මේ දන් ගැන කියන තමයි කතා කරේ. මේක ඇවිල්ලා සුපිරි කෑමක්. හරිද? මේ පිටරටින් එන ඇපල් මිදි කනවා වගේ නෙමෙයි. මේක සුපිරි කෑම. සුපිරි කෑමක්. මේ තියෙන. එන්න මෙව්වා මේ. සුපිරි කෑමක්. මේවා තමයි කන්න ඕන. වාසවිස නෑ. ගහෙන් කඩාගත්ත ගමන් කන්නේ. හරි යන්න. මතක තියාගන්න. මේක සුපිරි. මේක කියනවා සීනි තියෙන කට්ටියට. සීනි තියෙන කට්ටියට සුපිරිම කෑමක් කියලා කියනවා මේක. සීනි අඩු වෙනවා, සීනි හොඳ වෙනවා කියලා කියනවා. ඒ වගේ තමයි මේ තව කට්ටිය කියනවා කටහඬ ලස්සන වෙනවා කියලා කියනවා. ඒක මම කෑවොඩට වොයිස් එක ලස්සනට එන්න පොඩ්ඩක් හදා ගන්න ඕනේ නේද? ටග්ග දණ්ඩියක් කෑවේ එකයි. මේ වොයිස් එක ලස්සන වෙනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කට්ටිය කියනවා ඉතින් ඒක කතන්දර කියනවා. හැබැයි පට්ටර හයි. අද වැස්ස දවසක් දන් තියන ඇති වෙන්න මේ. මෙන්න සුපිරි සංගීතයක් තියෙනවා මේ. අය මේක කන්න ඕනේ මේ. නේද කන්න ඕන. මේක කන්න වස විස නැති පළතුරු ගමේ බඩු. මේක කන්න ඕන. මේක කන්න අර දන් ගහට එන්න දන් කඩන්න යන්න නංගි කියලා නංගිලට එමන්න ගහන්න එපා. ඇවිල්ලා මේ දන් කන්න දිවත් හොඳයි පාට වෙනවා. ලේත් පාට වෙනවා. රතු නිල් දම් පාට වෙනවා. ලියා කොළ පාටේ රතු පාටලේ නිල් පාටලේ වගේ නෙමෙයි. මේවා දම් පාට වෙනවලු ලේ කෑපු ගමන්. ඇඟට හොඳයි ගුණයි. සීනි හැදෙන්නල්ලු. මේක සීනි නැති කට්ටියට කෑවා කියලා සීනි අඩු වෙන්නෙත් නෑ. ඇඟට ගුණයි. වස විස තියෙන පළතුරු කනවට වඩා මේක සුපිරි පට්ට. මෙන්න කාලා බලන්න පුළුවන් මේ. සුපිරිම සුපිරි. ගහෙන් කලා කරන්නේ. ඔය අතපිටේ බෙහෙත් හොයලා දුවන කට්ටියට සීනි වලට අනේ ඔය දන් ගහක් එහෙම දැක්කම ඩක් ගාලා ඇවිල්ලා දන් ටිකක් කාලා දාන්න. දන් කන්න සීනි වලට හොඳයි. හට්ටම ගුණ කෑමක්. සීනි වලට ඉස්සරනේ තවත් ගොඩාක් ගුණ තියෙනවා මේකේ. රසවිස නෑ. මේ ඉතින් හින්දා පට්ට කෑමක් නීම රහයි. වැඩි කන්න එපා. උගුර බැඳෙනවා ටිකක්. අර බරස් ගන්නවා. එහෙනම් මේක ලුණු දාලා ගහම රහයි කියලා කියනවා. එනකොට මම නම් කැමති පළතුරු දීලා කන්න. එහෙනම් මේ සාමාන්‍ය පළතුරු වලට ලුණු දාලා කන්න ඕන නම් මේ ඒක බං ලුණු රහින්න බෑ. ලුණුත් එක්ක එනවනේ. මේක මේ සුපිරි වලට ස්වභාවිකව දීලා තියෙන්නේ මේ රහට. මේක මේ රහට කන්න ඕන. එහෙනම් මතකයි කන්න මේක රහයි. දන් මේක කන්න ඕන කෑම. ඉතින් මෙන්න තියෙන දන් හැමතැනම මේ උළු දන් කැලයක් මේක. එළ කිරි වගේ සුපිරි දන් කැලයක්. කටේම තියෙන දන්. මේක ආයේ මේ ඇපල් කනවා වගේ මේ පෑස් කනවා වගේ වරවට මේවට කනවා වගේ බෙහෙත් ගහලා නැහැ. වස විස නැහැ. සුපිරි කෑමක් මේක. බය නැතුව කන්න. සීනි ආදෙන කට්ටියට හොඳටම හොඳයිලු. අයින් සීන කට්ටියට වටේ පිටේ බෙහෙත් හොවා ඉන්නේ නැතුව දේශපාලන පාට වලට කඩේන දම් පාරට කඩේ බලයන් ඇඟේ තියෙන ලෙඩ හොඳ කරගන්න ඕන. සීනි හොඳ කරගන්න ඕන නම් දම් කහපල්ලා. අහුවෙච්ච තැන අරගෙන කහපල්ලා. ඔය අහිංසක මිනිස්සු අරගෙන ඇවිල්ලා පාරවල අයින් තියාගෙන විකුණනවා ගලම් බල ඉන්නතු කහපල්ලා. මොකද ඇඟට ගුණයි. කාලා වැඩි කාලා ලෙඩ හොඳ කරගන්නilla. එළ කිරි මේ තියෙන දන් මේ තියෙන තනි දන් කැලයක් මේ. තව ඉදෙන්න බඩු තියෙනවා මේ ඕන තරම් ඇවිල්ලා කඩාන ඵලයල්ලා වෙන්න මේවා. ඕන තරම් කඩාගෙන ගිහිල්ලා කාලා කවුරුත් සල්ලි ගන්න නැහැ මේවට. සල්ලි ගන්න පාරායිනේ තියෙනවනම් සල්ලි ගන්න ඒවා අරගෙන කහලා. සීනි වලට ගුණයි. මම අහනවා සීනි වලට ගුණයි කියලා. මේකෙන් තව කටහඬ ලස්සන වෙනවලු. තවත් මේකෙන් ගොඩාක් දේවල් සිද්ධ වෙනවා කියලා කියනවා. ඉතින් හැබැයි ඉතින් ඒ කාලේ වගේ අන්නන්ගේ දන් කඩන්න කියලා නංගිලා එක්කන් එන්න එපා. මොකද කේස් හොඳේ දන් කැලෑනේ. එහෙනම් ජය වේවා.